මට ඕන තැන මට හම්බුණා. හෙද වෘත්තියට පිවිසෙන්න කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනෙක් කියන නමක් තමයි SMI ආයතනය. SMI ආයතනයේ අධ්‍යාපනය ලැබුවොත් හෙද වෘත්තියට බයක් නැතුව හරියටම පිවිසෙන්න පුළුවන් කියලා වුන් කියනවා. ඇත්තටම මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයාගන්න මට ඕන වුණා. ඒ නිසා තමයි මම අද මේ ආයතනයටම ආවේ මේ ගැන ඇත්ත නැත්ත හොයාගෙන. මේ පඩිපෙර නැගලා මං යනවා ඒ ඇත්ත නැත්ත හොයාගෙන. අයිබෝන් සිස්ටර් ටිකක් කතා කරන්න පුළුවන්ද ගැටලුවක් නැහැ? හොඳයි මම කැමති මුලින්ම දැනගන්න සිස්ටර්ගේ තනතුර මොකක්ද මේ ආයතනය තුල? මම හර්ෂණී අලහකෝන් මම මේ ආයතනයේ විදුහල්පතිනිය විදිහට වැඩ කරනවා. මම අවුරුදු 20ක් රාජ්‍ය සේවයේ හෙද නිලධාරිනියක් හෙද සොහොයුරියක් විදිහට ඉඳලා දැන් මේ ආයතනයේ විදුහල්පතිනිය විදිහට කටයුතු කරනවා. හොඳයි දැන් ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් ඒ වගේම තමයි තවත් දරුවන් පිරිසකට අත්දැකීම් ලබා දෙන කෙනෙක්. හෙද වෘත්තිය කියන්නේ කොයිතරම් වටිනා වෘත්තියක්ද කියලා මම කැමති යම් අදහසක් ඔබතුමීගෙන් දැනගන්න. ඇත්තටම හෙදියක් වෙන්න හැමෝටම බෑ. හෙදියක් වෙන්න හැමෝටම හිතෙන්නෙත් නෑ. ඒකටත් වාසනාවක් තියෙන්න ඕනේ. හෙද වෘත්තිය ඇතුලේ තමුන්ගේ දැනුම, කුසලතා, ආකල්ප කියන තුනම අපි තුන් පහන් සිලුවක් දල්වලා මේගොල්ලෝ මේ හෙද සේවයට කැප වෙනවා. එතන ඉඳලා දැනුම, කුසලතා, ආකල්ප කියන තුනම වර්ධනය කරගන්න ඕනේ හෙදියක් විදිහට මේ රෝගී සත්කාරය කරන්න. එනිසා මේක මේ කාන්තාවන්ට විතරක් වෙන් වෙච්ච වෘත්තියක් නෙමෙයි නේද? අපි පුරුෂ පාර්ශ්වයටත් පුළුවන් නේද? මේල් නර්ස්ලා ඉන්නවා. ඔව් මේල් නර්ස්ලා ඉන්නවා. ඔව් දැන් එතකොට කොහොමද මේ ආයතනය ඇතුලේ ඔවුන්ට දැන් ලබා දෙන පුහුණුව වඩාත් ප්‍රායෝගිකයි කියන දේ තමයි අපි බොහෝ දෙනෙක් අපේ දරුවෝ ප්‍රකාශ කළේ. එතකොට මේකේ අධ්‍යාපන හදාරන අය කොහොමද මේ වගේ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා දෙන්න මොන වගේ ක්‍රමයක්ද අනුගමනය කරන්නේ? ඇත්තටම මේ ආයතනය TVEC කියන්නේ තෘතීක වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ අනුමත ලියාපදිංචි ආයතනයක්. එතකොට ඒ ආයතනයේ මගින් අනුමත විෂය නිර්දේශයක් යටතේ තමයි මේ හෙද ශිෂ්‍යයන්ට NVQ level 3 NVQ level 4 කියන හෙද සහායක පාඨමාලා මේ පවත්වගෙන යන්නේ. එතකොට මේගොල්ලන්ට අපි න්‍යායාත්මක දැනුම වගේම ප්‍රායෝගික දැනුම ලබා දෙනවා. ඒ දැනුම ලබා දෙන්න ඇත්තටම අපේ ශාඛාවන් 5ක් තියෙනවා. ඒ පහම ගත්තාම මේ පහම ඇතුලේ ඒ අදාළ ප්‍රදේශයේ රෝහල් වල දැනට සේවයේදී සිටින ප්‍රවීණ මේ හෙද ආචාර්ය මණ්ඩලය වගේම හෙද නිලධාරීන් ඒ අයගේ ලොකු සහයෝගයක් අපිට ලැබෙනවා. ඒ අයත් එක්ක තමයි මේගොල්ලෝ න්‍යායාත්මක දැනුම වගේම ප්‍රායෝගික දැනුම ඉදිරියට අරගෙන යන්නේ. ඒත් එක මම කැමති දැනගන්න දැන් තමන්ගේ ජීවිතේ හේනවලට යන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෝ එන්නේ මේ ආයතනයට. ඒකට කොයිතරම් කාලයක් වැය වෙනවද වුණ නිසි පුහුණුවක් එක්ක මේ වෘත්තියට පෙළගස්වන්න? ඇත්තටම මේකේ පාඨමාලා දෙකක් තියෙනවා. NVQ level 3 පාඨමාලාව ඒක අපි මාස 6ක වගේ කාලයක් ඇතුළත තියරි නොලෙජ් එක මේගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක තව මාස 3ක කාලයක් දෙනවා. ඒ කියන්නේ කෝස් එක ඇතුළේම නේ? කෝස් එක ඇතුළේම. ඊට පස්සේ NVQ level 4 පාඨමාලාවේදී මේගොල්ලන්ට තියරි නොලෙජ් එක මාස 9ක කාලයක් ලබා දීලා ප්‍රායෝගික දැනුමට අපි රෝහල් පුහුණුවට සායනික පුහුණුවට මේගොල්ලන්ව යොදවනවා මාස 6ක කාලයක්. ඒ කාලය ඇතුළත මේගොල්ලන්ට රජයේ හෙද නිලධාරිනියට රජයේ හෙද විදුහලක් තුල අධ්‍යාපනය හදාරන්න ලැබෙන විෂය නිර්දේශයට හා සමානව මේගොල්ලන්ටත් දැනුම ලබා දෙනවා. දැන් ගෝලීය ලෝකයේ ඇතුලේ හෙද වෘත්තියට සහ කෙයාගිවර්ස්ලා උපස්ථායක තනතුරට මොන වගේ වටිනාකමක්ද තියෙන්නේ, මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ රැකියා ලෝකයේ ඇතුලේ? ඇත්තටම මේ දේශීය වගේම විදේශ වශයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. NVQ level 3 NVQ level 4 කියන්නේ ජාත්‍යන්තර පිළිගත් පාඨමාලා දෙකක්. ඒක ඇතුලේ හෙද උපස්ථායක වගේම හෙද සහායක කියන දෙකටම හැමෝටම රැකියා අවස්ථා නිශ්චිත වශයෙන්ම හම්බ වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ විෂය නිර්දේශය යටතේ යාවත් කාලීන වෙලා තියෙනවා වර්තමානයේ ට්‍රෙන්ඩ් වෙලා තියෙන දේවල් කියන්නේ elderly care, palliative care ඒ වගේ විදේශ රැකියා අවස්ථා ගොඩක් ලබා ගන්න පුළුවන් විෂය කරුණු මේගොල්ලන්ගේ විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා මේ පාඨමාලා දෙක හෙද සහායක පාඨමාලා වගේම හෙද උපස්ථායක පාඨමාලාවෙන් මේ පාඨමාලාව හදාරන සිසුන්ගේ අනාගතය අති සාර්ථකයි. මට පේනවා මේ වගේ ඉස්සරහා මම බලාපොරොත්තු සහගත දැස් එක්ක තමන්ගේ ජීවිතය ගැන හීන දකින අපේ රටේ තරුණ පරම්පරාව ඉන්නේ. මෙයාලා කොහොමද තියෙන උනන්දුව? ඇත්තටම මේගොල්ලෝ මේ පාඨමාලාවට ලොකු උනන්දුවක් තියෙනවා. සමහර ලාවට මේ පාඨමාලාව තුළදී
අපොස සාමාන්‍ය පෙළ විෂය ධාරාවෙන් එතනින් එහාට නතර වුණ සිසුවියන් ඉන්නවා. ඒ වගේම එතනින් එහාට තම අධ්‍යාපනය කරගෙන යන සිසුවියනුත් ඉන්නවා. එතකොට ඒ දෙගොල්ලොම අතරින් ගත්තහම මේ පාඨමාලාවට ආවහම මම හිතන්නේ මේගොල්ලන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා වගේ වෙන්න ඇති. ජීවිතේ කොයි හරි තැනක මේගොල්ලෝ අධ්‍යාපනයේ තැනක අසාර්ථක වෙලා තිබුණා නම් ඒකට ආයෙත් නව පණක් ලැබිලා මේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා කියලා උගන්වනකොට ඇත්තටම අවබෝධ වෙනවා. භාෂාවේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒකටත් පිළියමක් තියෙනවා මේ ඔව් ඇත්තටම භාෂාවේ ගැටලුවක් එන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ මේ අපේ ප්‍රවීණ හෙද සේවයේ දැනට නිරත වෙලා ඉන්න ආචාර්ය මණ්ඩලයක් තමයි මේගොල්ලන්ට දැනුම දෙන්නේ. එතකොට අපේ හෙද සිසුවියන්ට අපි මූලික දැනුමේ ඉඳලා තමයි ආරම්භ කරන්නේ. එතකොට ඒ දේවල් නිතර භාවිතා කරගෙන ඒ දැනුම මේගොල්ලන්ට අලුත් විදිහකට දෙනකොට මේගොල්ලෝ ඒ දේවල් ග්‍රහණය කරගන්නවා හොඳට. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි සිස්ටර්. මේ හැමෝටමත් සුබ ප්‍රාර්ථනා කරනවා අපි. ඒ වගේම තමයි ඔබටත් මේ වගේ ලස්සන සිහින ගොඩක් තියෙනවා නම් ඔබටත් පුළුවන් SMI ආයතනය තෝරගන්න. මෙන්න මේ වගේ ගෞරවනීය වෘත්තියකට පිවිසෙන්න ඔබටත් පුළුවන්. එhmenan බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.